මුලින්ම ටැරොට් රීඩින් එකට යන්න කලින් ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් WhatsApp මැසේජ් එකක් දාලා ඔයාලට මාත් එක්ක ඒක ගැන කතා කරන්න පුළුවන්. මම මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. ටැරොට් රීඩින් වලට විතරයි මම මුදල් අය කිරීමක් කරන්නේ. හරි අපි දැන් යමු රීඩින් එකට. ඔයා ආදරය කරන කෙනා අනාවයක් පවත්වන්නේ කා සමගද බැලුවොත් පිරිසකට මේ කෙනා නිතරම හමු වෙන වැඩ කරන තැනක කෙනෙක් වෙන්න පුළුවන්. රෙසිනේට් පණිවිඩ විතරක් ගන්න. හැමෝටම මේ රීඩින් එක රෙසිනේට් වෙන්නේ නැහැ. Tamanට අවශ්‍ය තොරතුරු විතරක් මේ රීඩින් එකෙන් ගන්න. එහෙමත් නැත්නම් අහම්බයකින් හමු වුණු කෙනෙක් සෝෂල් මීඩියා හරහා මුණ ගැහුණු කෙනෙක් වෙන්න පුළුවන්. දැනටමත් මේ සම්බන්ධතාවය තියෙනවද බැලුවොත් දැනටමත් දෙදෙනා අතර කතා බහක් තියෙන්න පුළුවන්. ඒ වුණාට ඒ මුලදී තිබුණ ආකර්ෂණය දැන් ටිකෙන් ටික අඩු වෙමින් යන තත්වයක් තමයි පේන්නේ. මේ දෙන්නට දෙන්න මොන හරි දෙයක් සංගවලා තියෙනවා. නමුත් ඒ සත්‍ය දැන් ටිකෙන් ටික එළියට එන ස්වභාවයක් මෙතන පෙන්නනවා. ඒ වගේම මේ සම්බන්ධතාවය දීර්ඝකාලීන සම්බන්ධතාවයක් නෙමෙයි. හරිම తాවකාලික ආකර්ෂණය මත පදනම් වුණු සම්බන්ධතාවයක්. මේ සම්බන්ධතාවය ඇතිවීමට මූලික හේතුවක් විදිහට මෙතන පෙන්වන්නේ ඔයා ඔයාගේ පාර්ට්නර්ට දෙන අවධානය අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඔයා අධික ලෙස ඔයාගේ වැඩවලට අවධානය දීලා තියෙනවා. කොහොම වුණත් ජස්ටිස් අවසානයේ විශ්වයෙන් සාධාරණ තීරණයක් ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ප්‍රයිවට් රීඩින් ඕනේ අය WhatsApp මැසේජ් එකක් දාන්න, channel එක subscribe කරන්න. ඔයාට සුබ දවසක් වේවා.